අයෝවන ගරු ප්‍රාදේශීය ලේකම්තුමනි එවැගේම අපේ සභාපතිතුමා ප්‍රමුඛ පොලිස් නිලධාරි මණ්ඩලයේ අනිත් මහත්තයා එවැගේම ජාමිතුල් උලමා සංවිධානයේ සභාපති කාර්යසභාවේ සියලුම මෞලවිවරුන් සහ සියලුම පල්ලි සංගමවල සභාපතිවරුන්ට ජසාකුමුල්ලාහ් ඛෛර් අපේ ආරාධනා අනුව මෙහෙට පැමිණි සියලු දෙනාට එවැනි වතාවක් මම ජසාකුමුල්ලාහ් ඛෛර් වලින් පවසනවා අල්හම්දුලිල්ලාහ් අද දින ආවාද ඉබදේටපත් වූ අපේ රටේ සියලුම සහෝදර ප්‍රවාසීන් වෙනුවෙන් අටුලගම ජමීයතුල් උලමා ප්‍රමුඛ මුස්ලිම් සමාජයෙන් අදට දවස් 7ක කාලයේ විශේෂ කර කැපවීම ගැන ඇත්ත වශයෙන්ම මම පැහැදිලි කරන්න ඕනේ අපේ සභාපතිතුමා ප්‍රමුඛ සියලුම රාජ්‍ය නිලධාරීන් කරනවා මේ අටුලගම මුස්ලිම් ප්‍රජාවගේ වැඩ කටයුතු කුමක්ද කියා පැහැදිලි කිරීම සඳහා මම ආරාධනා කරනවා අපේ සභාපතිතුමා වේදා ගෞරවයෙන් අවස්ථාවට සම්බන්ධ වෙන අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය ඒ වගේම පොලිස් ස්ථානයේ පැමිණ සිටින නිලධාරි මහත්මයා ඒ වගේම අපේ අනුගම පූජකතුමන්ලා කීපදෙනාම සම්බන්ධ වෙන අපේ අධර්මාන පරිචි නායක පූජකතුමන් ඇතුළු සභාව වෙන අනෙක් පූජකතුමන්ලා ඒ වගේම අනුගම දේවස්ථාන ප්‍රධානී පියානුස් ආචාර්ය ඒ වගේම අපේ මන්ත්‍රීවරු සියලු දෙනාගේම අවසරයි. ඇතරම ස්තුතිවන්ත වෙනවා මම අවස්ථා කීපයකම මේ දේවස්ථාන වල සහභාගී වුණා මේ පෞද්ගලික කීම මෙවැනි වැඩසටහන් වලට අද ඒකේ සුවිශේෂී දිනය පසුගිය දින කීපයේදී දින 7ක වගේ කාලයක් තුළ මේ ව්‍යසනය අපි අනපේක්ෂිත ලෙස මුණ දුන්නු මේ ස්වභාවික ව්‍යසනයෙන් පසුව සාමාන්‍යයෙන් සුළුදු පරිදි අපේ රට තුළ සිද්ධ වෙන ඕනෑම කටයුත්තකදී දායකත්වයේ ඉල්ලන ඕනෑම මොහොතක අටුගම ජනතාව ඉතාමත් ආදරණීය ලෙස ඒකට ඉතාම ඉහළ ප්‍රතිචාරයක් දක්වනවා. ඒක අපි පෞද්ගලිකවම දන්නවා. ඒ වගේම සුපුරුදු ලෙස අපි මේ ජාතික ව්‍යසනයෙන් පසුව ඉතාම සක්‍රියව එකට දායක වෙමින් මේ අටුගම කියන මේ වසම් 7 ඇතුළේ අද මේ වෙනකොට ඒ දේවාසිකව ඉන්න ජනතාව ඉන්න කඳවුරු වලට මම මගේ දැනුවත් වීමේ හැටියට කැම පාසල් 45000ක් මේ වෙනකොට උදාහරණ තියෙනවා. මේ වසම් 7 ඇතුලේ කැම පාසල් 45000ක් අවශ්‍යතාවය අනුව සමහර දවස්වල 7-10 යවලා තියෙනවා. සමහර අවස්ථාවල එකතර ප්‍රමාණයකට වල තියෙනවා. මේ සතියක කාලය තුල කැම පැකට් 45000 යවලා තියෙනවා අදාළ කඳවුරු වලට. ඒ වගේම තමයි මුදලින් අද මේ මොහොත වෙනකොට මුදලින් රුපියල් මිලියන 10ක් රුපියල් කෝටියක් එකතු කරලා තියෙනවා. එය අදාළ ස්ථාන වලට වාර දෙක ඉතාම විවිධව ඒ කටයුතු මේ දේවස්ථාන හරහා සිද්ධ වෙනවා. ඒ වගේම අද මේ මොහොතේ මිලියන 2කට අධික වියලියාමන සලාක මඩු ලෑස්ති කරලා තියෙනවා මේ මොහොතේ අදාළ ස්ථාන වලට යවන්න. ඇත්තටම ඉතාම කුඩා ප්‍රදේශයක් ඇතුලේ ඉන්න මේ ජනතාවගේ සාමූහිකත්වය සහ පොදුවේ ජාති ආගම් ભેද කිසිම දෙයක් නැතුව මේ ජනතාවගේ අවශ්‍යතාවය නැත්නම් ජනතාව පීඩාවටපත් වෙලා තියෙන මොහොතට තියෙන මැදිහත් වීමේ වටිනාකම තමයි අපිට මේක පෙන්නන්නේ. ඒ නිසා පෞද්ගලික දවස්වල මම මේ දේවස්ථාන වලට සම්බන්ධ වුණා. අකණ්ඩව මේ කෑම පිසින වැඩවලදී විශේෂයෙන්ම ඔවුන් විසින්ම තමයි මේ කෑම හදලා පැකට් කරලා යවන්නේ. ඒක තමයි විශේෂත්වය. එතකොට ඒ වලදී දවස් 3 අකණ්ඩව නිදිමරන අය මට මේ දේවස්ථාන වලදී හම්බුණා නිදිමරමින් මේ කෑම සකස් කරන්න, මේ ආහාර සකස් කරන්න අවශ්‍ය කරන දායකත්වය දෙන අය. ඒ වටිනාකම යගේ අපි මේ ආදරණීය අපේ අටලුගම ජනතාවට පුද කරනවා. අපේ ස්තුතිය ගෞරවය උන්ට පුද කරනවා. ඒ සඳහාම තමයි අපේ ප්‍රාදේශීය ලේකම්තුමියත් විශේෂයෙන්ම වැඩ රාජකාරී රැසක් මැද්දේ එතුමියට ආරාධනා කරපු ගමන් එතුමිය මේ අවස්ථාවට පැමිණි. ඉතින් නැවතත් මම කියන්නේ සුපුරුදු ලෙස ජනතාව අපි මේ බණ්ඩාරගම ප්‍රදේශයේ ගත්තා. බණ්ඩාරගම ප්‍රදේශයේ සිද්ධ වෙන ඕනෑම වැදගත් වැඩකට ඕනෑම ජනතා කාර්යයකට අපි අටලුගම ජනතාවගේ උදව්වක් කිව්වොත් කවදාවත් මේකට මේ පස්සට අරගෙන නැහැ. ඒ වැඩේට දායකත්වය දෙනවා. විශේෂයෙන්ම මේ මොහොතේ අපේ අටලුගම දේවස්ථාන ප්‍රධානී අපේ මේ අනුසාජ්‍යාව මේ මොහොතේ මතක් කරනවා. උනායකත්වය දෙමින් ඒ කටයුතු වලට නායකත්වය සපයලා තියෙනවා. අපේ අදර්මාන් බයිටි අපේ ආගමික නායකතුමන්ට මේ මොහොතේ සිහිපත් කරනවා. ඒ වගේම සමස්ත ලංකා ජමීයතුමා සංවිධානයේ නිලධාරීන් මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා.
ඔබතුමලවත් සම්බන්ධ මේ මොහොතේ ස්තුතිවන්ත වෙනවා. මොකද මේ ඔබතුමලගේ සමස්ත කාර්යයේ කැපවීම වල ප්‍රතිඵලයක් තමයි අද මේ වගේ විශාල කාර්යභාරයක් අපිට නැවතත් මෙච්ච අහිංසක ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන්කම ලැබුණේ. ඉතින් නැවතත් බණ්ඩාරගම ප්‍රාදේශ සභාවේ සභාපතිවරයා විදියට මගේ ගෞරවයෙන් ස්තුතිය මේ අවස්ථාවේ උද කරන අතර මම අපේ ප්‍රාදේශීය කමිටුවට ආරාධනා කරන වචන ස්වල්පයක් කතා කිරීම සඳහා. Sebagai प्रार्थना करना है मुझे kami sahabat-sahabat එවැගේම පොලිසිය නිලධාරීන් මහත්මයා සියලු දේශපාලන මහත්මී එවැගේම අපේ මුදතුමන්ලා මගේ මුදතුමන්තුළු සියලු දෙනාගේම අවසරයි අපේ සභාපතිතුමා කිව්වා වගේ ඇත්තටම රටක් මොහොන දීපු ඒ කීදවාචකයට අපි කිසිදු වේදයක් නැතුව හැමෝම එකාවගේ උදව් කරනවා මම දැක්ක අපේ YouTube post එකක් සභාපතිතුමා අපේ මුස්ලිම් ජනතාව මේ වගේ ලොකු හෝල් එකක සියලුම සනීපාරක්ෂක මේ ඉඳන් පසු මේවා හදහද අලුතින් සම්බන්ධ කර වීඩියෝ හදහද උදුරු විදිහට ඒ සහයෝගය දැක්වුවා ඒක තමයි අපිට අවශ්‍ය මම හිතනවා අටලොකම ජනතාව දකින්නේ නැති අතරම අපිත් අපේ රාජකාරී කරනකොට කිසිදු වෙනසක් ඔබතුමන්ලාට පෙන්නලා නැහැ ඒක තමයි අපි සියලුම අවස්ථාවල වලදී අපි රාජ්‍ය නිලධාරීන් හැටියට අපි හැමෝම ඔබ එක්ක එකතු වෙලා කියනවා ඒකේ ප්‍රතිඵල අපි භුක්ති විඳිනවා ඒ වගේම අපි මේ පරිසරයට ආදරය කරන එක අපේ කුංචි දරුවන්ගෙන් පටන්ම අපව උගන්වන්න වෙලා තියෙනවා අපිට මුල ඉඳන් නැගිටින්න වෙලා තියෙනවා අපි ශ්‍රී ලංකාව මෙහෙම ගත්තාම අර නැද පොඩි යටම චුට්ට විතරයි ඉතුරුනේ අපි ඒ ටික කලතර සම්බන්ධව මාතර ගාල්ලා ඒ ටිකේ මිනිස්සු තමයි දැන් අර මහා ප්‍රදේශයක් හොදා ගන්න කියන්නේ. ඉතින් ඒක ඇත්තටම මේ එනේ ඉරි වැටෙන කේදවාචකයක්. තවමත් හිත හදාගන්න බෑ. තවමත් නිින්දයක් නෑ අපිට. සමහර වෙලාවට අපි දන්න අයකට තවමත් තොරතුරු නෑ. ඉතින් ඒ නිසා මේක නිකන් සැහැල්ලුවට අරන් සතියකින් දෙකකින් නෙමෙයි අවුරුදු ගානකින් නෙමෙයි ජීවිත කාලයකම අවබෝධ කරගන්න පුළුවන් කේදවාචකයක් නෙමෙයි. ඒ නිසා මේ වෙලාවේ අපි අපේ ජනතාවට කරන්න පුළුවන් උපරිමයෙන්ම කිසිදු වාද ભેදයක් නැතුව සිංහල මුස්ලිම් කිසිම දෙයක් ගණන් ගන්න නැතුව ඔබතුමන්ලා මේ කරන මේ බෑග් එක දෙන්නේ මේ ආධාරය දෙන්නේ කාටද කියලා ඔබතුමන්ලා දන්නේ නැහැ අපි දන්නේ නැහැ. ඒක තමයි ඒකේ විශේෂත්වය. අපි මානුෂික හැඟීමෙන් මේ සේරම කරන්නේ. ඒ නිසා මේවා තව තවත් ඔබතුමන්ලාට හම් වෙන්න ඕන මේ වගේ සත්භාවයෙන් කාර්යයන් කරන්න අපිට ආපහු මේ වගේ ආපදාවක් එකක් අපේ සහෝදරත්වයේ අපේ රටේ ජීවත් වෙන්න ඕන ඒක නිසා අපි මේ කරන ඔබතුමන්ලා කියලා මේ පොඩි ගම්මානෙන් මේ කරන දේ ඇත්තටම ආගෙනවා ඔබවත්ම ස්තුතියි ජනරාල්මලා හැරි ස්තුතිය ප්‍රකාශ කරන අපේ ආරාධනාව පරිදි මේක අපිට සහාය දෙන අපේ සභාපති සමග අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය සහ සියලු දෙනාටම මේව මුස්ලිම් ප්‍රජාව වෙනුවෙන් අත්වශයෙන්ම කියනවා නම් අපිට කිසිම සැකයක් නැතුව කියන්න පුළුවන් සභාපති ඒ වගේම අපේ ප්‍රාදේශීය ලේකම්තුමිය සියලුම රාජ්‍ය නිලධාරීන් අපිට එක වැඩි හිටන බව මේකෙන් අපිට දැනෙනවා මේ අපේ මේ මොහොතේ සුළු ආරාධනාවක් කරේ ඇත්තට මේගොල්ලෝ කියන කාර්යබහුල තත්ත්වයන් පැමිණෙන එකට මුලින්ම ස්තුතිය කරනවා මේ මුළු මහා අත්ලගම මුස්ලිම් සමාජයේ ප්‍රමුඛ ජමියතුල් උලමා වෙනුවෙන් මම දැන් ආරාධනා කරනවා සමස්ත ලංකා ජමියතුල් උලමා ජමියතුල් උලමාවේ බණ්ඩාරගාරික කටයුතු කරන අබ්දුල් රහ්මාන් මර්ජී මෞලවිතුමා ආරාධනා කරනවා පතන සොබ්බයක් කතා කරනවා ඉස්තුතිය අවස්ථාවට ගරු සභාපතිතුමා प्रादेशीय लेखन पुरुषार महत्वमंत विशेष स्तुति dan පැයකට කලින් මට කෝල් එකක් ආවා හැතන් ප්‍රදේශවල ඉඳලා දෙමළ කෝල් 100ක් ඉන්නවලු ඒකට දුර පළාත් ඉන්නවා මම ඒ වෙලාව මේ අපේ පැත්තේ ඉන්න අපේ මුස්ලිම් ජනතාවට කිව්වා අම්බරේ දීලා ඒ කෝල් 100ක් පාර ඒකට උදව් උපකාර කරනවා ඒකෝට අත්ත වශයෙන්ම අපි කියනවා නම් අක්ලෝම කියන අර මාධ්‍යවල පොර ප්‍රචාරය පැත්තට තියෙනවා. නමුත් මේ දේවල් කරන එක සමාජයට සමාජගත කරන ඔබතුමා ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු සභාවට ඇතුළු ප්‍රතිනිධාංශ මෙතන පැමිණීම සඳහා ලොකු අපිට ශක්තියක් ධෛර්යයක් ඒක ඔබතුමාට විශේෂ ස්තුති කරනවා. ඒ වගේම
අපේ අත්‍යවශ්‍යම කියනවා අතුරුම ජනතාව. අතුරුම ජනතාව කවදාවත් සුළු දෙයක් ඉන්න පුළුවන්. ඒ කවදාම හැම ගමෙන්ම ඉන්නවා ඒක. කවදාවත් ජාති බේද බලන මොන අනතුරු අංගමේ තාම එක පාඩක. ඉදිරියට අපි මේ එකමුතුව ඒ එක්සත්වය අපි රැකවර කරලා ඉදිරියට යන්න ඕන කියලා ප්‍රාර්ථනා කරලා අපේ ගරු තුමම සමස්ත ලංකා දෙවිතුමා සභාවේ ගරු සභාපති ඇතුළු මෙතුමා පත් වෙලා තියෙනවා. ඒ වගේම ලංකා පුරාම ගත්තොත් අපේ සභාව සමස්ත ලංකා දෙවිතුමා අතුළු අපේ මොණතුමා අතුළු පල්ලිය එකතු කරන කෝටි ප්‍රකෝටි ගානක් මේ එකතු කරලා තියෙනවා. මේ ලංකාව මිනිස්සු දෙන්න. අදයට අපේ ජනාධිපතිතුමත් හම්බුවෙනවා කියලා අපි සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම समस्त मुस्लिम जनताव මේ අපේ මාතෘභූමිය වෙන්නේ. ලංකාව කියන අපේ මාතෘභූමිය. පළවෙනි දෙවෙනි මාතෘභූමිය. මේ මාතෘභූමිය වෙන ඕන කැපවීමකට අපි ලෑස්ති කියලා පෙරතන දවුරු කරලා මානිමා කරලා බොහොම ස්තුතියි. ජසාකුමුල්ලාහ් khairan. Review bahasa ini apa sih yang dilakukan berbeda dengan Assalamualaikum warahmatullahi wabarakatuh. Assalamualaikum warahmatullahi நாட்டில் ஏற்பட்ட இந்த நிலைமை வெள்ளப்பெருக்கு மண்சரிவு மூலமாக எனக்கு தெரியும் நாட்டில் உள்ள பலரும் பாதிக்கப்பட்டிருக்கிறார்கள். இந்த சந்தர்ப்பத்தில் அகில இலங்கை ஜமிஅத்துல் உலமா இதுக்கு அழகான முறையில் நாட்டு மக்களுக்கு வழிகாட்டுகிறார்கள். ஜமிஅத்துல் உலமா அங்குள்ள கிளைகள் உள்ள ஜமிஅத்துல் உலமாவை அணுகி இதுக்கு வழிகாட்டக்கூடிய இடத்துல ஜமிஅத்துல் உலமா அழகான முறையில் அந்த ஊருடைய நிர்வாகிகள், மத்திய நிர்வாகம், மண்டலாவிய நிர்வாகம், அதே மாதிரி ஊரில் உள்ள முக்கியஸ்தர்கள் எல்லோரும் ஒன்று சேர்ந்து பள்ளி தலைவர்கள் உட்பட எல்லாரும் வாலிபர்கள் அதிக எங்களுக்கு உதவியாக நபர்கள் எல்லோரும் சேர்ந்து மாஷாவிற்கு என்ன செய்வோம் என்று ஆலோசனை செஞ்ச நேரத்தில் ஒரு ஊரும் நாம் இதுக்கு வேண்டும் என்று மாஷா அல்லாஹ் சொல்லப்பட்ட மாதிரி 45,000 உணவு பார்சல்கள் வாரத்துக்குள் இரவு செய்தார்கள். அதே மாதிரி உதவி செய்ய வேண்டும் என்பதற்காக வேண்டி அதே மாதிரி சமானாக 20 லட்சம் பொறுமதியான உணவு பார்சல்களை பொதிகளை மஷாலா ஏற்பாடு செய்திருக்கிறார்கள். மக்களுக்கு அல்லாஹ் அருள் அல்லாஹ் நாளை கியாமத் நாள்ல எங்களை பார்த்து கேட்பாங்க யா ரப்பி இஸ்தஅம்துக ஃபலம் துஅம்னி நான் உன்கிட்ட சாப்பாடு கேட்டேன் எனக்கு சாப்பாடு தரலே. மனிதன் சொல்றான் யா அல்லாஹ் அந்த ரப்பல் ஆலமீன் நீயோ அகிலத்தாவுடைய ரப்பு நானும் எப்படி உணவளிப்பேன். அல்லாஹ் சொல்றான் ஃபுலானுன் இஸ்தஅமுக ஒரு இன்னொரு மனிதர் இந்த ஊரை சேர்ந்தவர் உனக்கு சாப்பாடு தரும்படி உன்னிடம் வேண்டிக் கொண்டாய். நீ அவனுக்கு சாப்பாடு கொடுத்திருந்தால் நீ அந்த இடத்துல என்ன என்பதாக அல்லாஹ் சுப்ஹானஹு வ தஆலா இந்த உணவளித்தவை பார்த்து அல்லாஹ் சொல்ல போறான். இப்படிப்பட்ட பாக்கியத்தை அடைஞ்சிக்கிறாங்க. எனவே நாங்கள் இப்படிப்பட்ட தீமைகள் வரும்போது இந்த ஊரில் இப்படிப்பட்ட நலவுகள் செய்வதில் எப்போதையும் பின்தாங்கியவரல்ல. சொல்ல போனால் வாலிபர்களாக இருக்கலாம், வயோதிபராக இருக்கலாம், தாய்மார்கள் உட்பட சிறார்கள் உட்பட அவர்கள் சில பேஸ்கள் வாங்க வேண்டும் என்று உண்டியல்ல சேர்த்த பணத்தை கூட எங்களுக்கு வந்து ஒப்படைச்சி இந்த நல்ல காரியங்கள் அவர்களும் சுபஹானல்லாஹ் தங்களை சம்பந்தப்படுத்திக் கொண்டார்கள். எனவே அல்லாஹ் தஆலா நாம் இந்த நாட்டுக்கு விளங்கப்படுத்துகிறோம். இந்த அற்றுக்கமி ஊர் என்பது பல நலவுகள் நிறைந்த ஒரு நலவுகளை யாருக்கும் செய்வதற்கு வித்தியாசமின்றி செய்வதற்கு தயாரான ஒரு ஊர் தான் என்பதை நான் சொல்லி எனக்கு இந்த சந்தர்ப்பத்தை உங்களுக்கு நன்றி செலுத்தி விரைவுபடுகிறேன். ஜஸாக்குமுல்லாஹ் ஹைரன்.